සුබ දවසක් හැමෝටම. මේ වීඩියෝ එකේ විදිහට අපිට පුළුවන් චිකන් ක්‍රේප් රෝල් එකක් හදාගන්න. අපි බලමු මේක හදාගන්න විදිහ. මේකට මුලින්ම ඕන වෙනවා පාන් පිටි. පාන් පිටි ටිකක් අරගෙන බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. දාලා ඒකට වතුර ටිකක්, එතකොට ඔයිල් පොඩ්ඩක් දාගන්න. එතකොට අර අපි මේ රොටි එක හදනකොට ඇලෙන ගතිය අඩු වෙනවා. ඒකයි ලුණු ටිකක් දාලා හොඳට ස්මූත් බැටර් එකක් වෙන විදිහට මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බැටර් එක සාමාන්‍යයෙන් පෑන්කේක් බැටර් එක වගේ පොඩ්ඩක් උප්පති අඩුවේ මේ විදිහට බැටර් එක හදාගන්න. ඊට පස්සේ අපි බලමු ෆිරින් එක හදන විදිහ. ෆිරින් එකට ඔයගලන්ට කැමති දේවල් දාන්න පුළුවන්. පොඩි බබාලට වගේ දෙනවා නම් පොඩ්ඩක් ස්පයිසි ගතිය අඩු කරලා මිරිස් එම දාන්නේ නැතුව හදන්න පුළුවන්. මේකට චිකන් ෆිරින් එකක් දාන හින්දා තමයි චිකන් ක්‍රේප් රොටි කියලා කියන්නේ. නැත්නම් ඔයගලන්ට කැමති ෆිරින් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ පිත්තර දාන්න පුළුවන්, ෆිෂ් දාන්න පුළුවන්, ඕන දෙයක් දාන්න පුළුවන්. දාලා ලුණු ගම්මිරිස් දාලා ඒ ටේස්ට් එක එන විදිහට හදාගන්න. සෝයා සෝස් පොඩ්ඩක් මේ වීඩියෝ එකේ දානවා. ඊට පස්සේ මේකට මේගොල්ලෝ එකතු කරනවා ෆ්‍රෙෂ් මිල්ක් හරි පොල් කිරි දාන්න පුළුවන්. චුට්ටක් දාලා පාන් පිටි ටිකක් දාලා හොඳට මික්ස් කරගෙන හොඳට ෆ්‍රයි කරගන්න. ඒක ෆ්‍රයි කරලා ඒක තමයි ෆිරින් එකට ගන්න. බැටර් එක පොඩ්ඩක් අර ඝනකම බැටර් එකක් වගේ වෙනකන් අර අපි දාපු ෆ්‍රෙෂ් මිල්ක් ටිකයි ඒ ටික පොඩ්ඩක් හිඳනකන් වගේ ෆ්‍රයි කරගන්න. ඊට පස්සේ මේක නම් පාස්ලි කොළ දාන්නේ. ඔයගොල්ලෝ කැමති නම් දාගන්න. නැත්නම් ඔයගොල්ලන්ට ලේසි විදිහට ෆිරින් එක හදාගන්න. මේ විදිහට ෆිරින් එක හදාගත්තට පස්සේ අපි අර පැත්තකින් තියාගත්ත බැටර් එක අරගන්න. හොඳට ඔයිල් ටිකක් ගාලා පෑන් එකට රොටි එක හදාගන්නයි තියෙන්නේ මේ විදිහට. මේ විදිහට රොටි එකේ එක පැත්තක් ෆ්‍රයි වුණාට පස්සේ ඒක අනිත් පැත්ත දාගන්න. දාගෙන ඒක උඩට තමයි ෆිරින් එක අපි දාගන්නේ. පොඩ්ඩක් ඒ කියන්නේ එක පැත්ත රන්වන් පාට වගේ වෙනකන් චුට්ටක් තනින් තන හොඳට ෆ්‍රයි වෙනකම් ෆ්‍රයි කරලා අනිත් පැත්ත දාගෙන මේ විදිහට ෆිරින් එක දාන්න. මේකට මොසරෙල්ලා චීස් ටිකක් උඩින් දාන්න පුළුවන් ඔයගොල්ලෝ කැමති නම්. මේ වගේ ඔයිල් ටිකක් ඊට පස්සේ ස්ප්‍රේ කරගන්න පුළුවන්. ස්ප්‍රේ කරගෙන හොඳට දෙපැත්ත ෆ්‍රයි කරගන්න. මේ විදිහට ෆ්‍රයි කරලා ඔක්කොම රොටි ටික ඔය වගේ හදාගන්න. වැඩි වෙලා ගත කරන්නේ නැතුව මේ වගේ ස්නැක් එකක් ලේසියෙන් ඔයගලන්ට හදාගන්න පුළුවන්. try කරලා බලන්න. හැමෝටම සුබ දවසක්.